අපි ලංකාවෙන් ගෙනාපු ඉන්ග්‍රීඩියන්ස් වගේයක් ස්පයිසස් වගේයක් එයාට තෑගි කරනවා. මේ ජපානය සකුර සිටියකේ තියෙන සොලෙර කියන බායක ඔයත් සකුර සිටියක කිට්ටුව එන්නවා නම් ගිහින් බලන්නම වටින තැනක් මේක වෙනමම වයිබ් එකක් තියෙන්නේ. පැන්වල බායකට ඇවිල්ල ඉන්නේ හරි ලස්සන තැනක් තියෙන ජාති සමහරක්කව මම දකිින්දිය හිතලවත් ි තරන් දේවල් තියෙනවා. මේකනික ගෙදරක පොඩ්ඩක් කරගෙන තැනක් වගේ ගතයකුත් තියෙනවා. මුළු මෙනිිය එකම තියෙන්නේ ජපනිස් ලැංගේජකින් මුකුත් කියවගන්න නඟමාරුයි. හැබැයි ඔගොලු කවුරු හරි ටෝකියෝ පැත්ත වගේ සිටි එකක බායකට ගියෝතින් මේක මීට වඩා වෙනස්. මේ පැත්තෙනම් හොයට මෙනුව එක හම්බෙන්නේ ජැපනිස් ලැංගේජකෙන්මයි. ඒගොලන්ගේ ඔරිජිනල් කොක්ටේල්ල එකක් තියෙන මේ බායකටම ආවනික වෙච්ච ඒගොල්ල හදන කොක්ටේල්ල එකක්. අපි ඒක ට්‍රයි කරල බලන්න යන්නේ. お店に一番いいやつは一番いいやつお店の名前でコクテルありますか？ああオリジナルそう Yes ඔරිජිනල්. අපි ට්‍රයි කරන්න යන ෆස්ට් කොක්ටේල් එක ඔරිජිනල් එක වොඩ්ක බේස් කොක්ටේල් එකක්. මේ වොඩ්ක බේස් කොක්ටේල් එකේ රසය වැඩි දියුණු කරන්න පාවිච්චි කරන අනිද්දේ තමයි මෙලන් ලිකිය එක. ග්ලාස් එකට මෙලන් ටික ඇඩ් කරලා මඩල් කරගන්නවා. එහෙම කරන්නේ ඕන කරන ෆ්‍රෙෂ් ජූස් එක අරගන්න. මඩල් කරලා හදාගත්තු මෙලන් ජූස් එක ස්ට්‍රේන් කරගන්නවා ටින් එකට. හදාගත්තු මෙලන් ජූස එකට අපේ බේස්පිරිට් එක ඇඩ් කරගන්න එක තමයි ඊට පස්සේ අපේ බාටෙන්ට මහත්තය කරේ. බේස්පිරිට් එක වොඩ්ක සිරොක් කියන වොඩ්ක බ්‍රන්ඩ් එක තමයි මෙතනදිම පාවිච්චි කරේ. හොඳ වොඩ්ක බ්‍රන්ඩ් එකක් වෙලාවක ඔගොල්ලු ට්‍රයි කරලා බලන්න. කොක්ටේල් එකේ රසය වැඩි දියුණු කරගන්න පාවිච්චි කරන මෙලන් ලිකියක තමයි ඊට පස්සේ ඇඩ් කරේ. මෙඩෝරි කියන මෙලන් ලිකියක තමයි අපේ බාටෙන්ට මහත්තයා මේ ඩ්‍රින්ක් එකට පාවිච්චි කරේ. ඊට පස්සේ ඇඩ් කරගන්න තිබුණේ ඔරෙන්ජ් ජූස්. ඕජය එක ඇඩ් කරාට පස්සේ සුයිට්න ඇඩ් කරන්න තමයි තිබුණේ. මම නං මුලින්ම හිතුවේ සිම්පල් සිරප් එකක් ඇඩ් කරනවා කිය. පස්සේ තමයි දැක්කේ ශුගකේන් සිරප් ඇඩ් කෙරුවේ කියලා. ඩ්‍රින්ක් එක ස්ටර් කරාට පස්සේ මේ කරන වැඩේ ගැන වැරදියට හිතන්න එපා. ඒක තමයි බාටෙන්ඩ කෙනෙක් ටේස්ට් එක ටෙස්ට් කරලා බලන විදිහ. මේක ෂේක් මෙතඩ් එකට හදන කොක්ටේල් එකක් නිසා අයිසැඩ් කරගෙන ෂේක් කරන එක තමයි ඊට පස්සේ කරන්න තිබුණේ. මේ ඒකට රෙඩි වෙන ගම බාටෙන්ඩිං කියන වෙන මාට් එකක්. බායකකට ගියාට පස්සේ එතන වැඩ කරන බාමන් කෙනෙක්ගේ ඔයාට ඔබ්සර්ව් කරන ගොඩක් දෙවල් තියෙනවා. ටෙක්නික්ස් මේත් ඒ වගේ ටෙක්නික එකක්. ඩබල් ස්ට්‍රේන් කියන ටෙක්නික එක පාවිච්චි කරලා තමයි ෆයිනල් ඩ්‍රින්ක් එක ස්ට්‍රේන් කරගත්තේ. ඊට පස්සේ සර්ව් කරන්න තමයි තිබ්බේ. ගානිශ්‍යක විදිහට මෙයා මෙතනති පාවිච්චි කරා මෙලන් ස්ලයිස් එකක්. මම ඩ්‍රයිව් කරන්න තියනවා ගෙදරට යන ගමන්. එක නිසා මම මේකේ පොඩි ප්‍රමාණයක් තමයි ටෙස්ට් කරලා බලන්න යන්න මේකේ රහ කෝමද කියලා. බැලන්ස් ටේස්ට් එකක් තියෙන්නේ. මට කොයිම වෙලාවකවත් මෙලන් ලිකියගේ රහ ඔව පව වෙලත් නෑ බොඩ්කාක ඔව පව වෙලත් නෑ එමනත්තන් මේකට ඇඩ් කරපු ස්විට්නස් ඔව පව වෙලත් නෑ. ටේස් නෝට්ස් ඔක්කොම බැලන්ස එකට තියෙන හොඳ රස කොක්ටේල් එකක් අපිට හම්බෙලා තියෙන්නේ. අපේ බාටෙන්ඩ මහත්මය කියන විදියට මේකට ඒගොල නම තියලා තියෙන්නේ සොරයර කියලා.
මේක මෙතනින් හට අපේ මනොද්ද කළු කළ මහත්තයට පාරයි මේ පැතරෙන් ටෙස් කරලා බලන්න මනෝ අපිට නිකමට කියන්න ඔයාට මේ කොක්ටෙල්ල එක ගැන මොකක්ද හිතෙන්නේ කියලා ඇත්තටම ඔයා කිව්වාගේම ටේස්ට එක දැන්නේදිය තමයි හරි ගැන කිසිම දෙයක් කිසිම ඉන්ග්‍රීඩියන්ට එකක් ඔබපවලා නෑනට මෙලන් ඩිකිය කිය හවටිපුර දැන බොඩ්කා එක ටේස්ට එක ඕව පව වෙලා දැන නිත්නෑ එකතු කරපු හැම ඉන්ග්‍රීඩියන්ට එකක්ම බැලන්සලා බැලස් ්‍රය එකක්තම ඔයායට දැනෙන ඇත්තේ බැලන්ස්ලා තමයි දැනෙන්නේ කම්පයි කම්පායි මේ වගේ බා එකක් මගේ ගෙදරත් හදාගන්න තමයි මගේ එකම බලාපොරොත්තුව අපි බලමු වෙලාවක මේ වගේ එකක් අපිට හදන්න පුළුවන් අපේ සකන් කොක්ටේල්ල එක වුණේ පිනිය කලාඩ එකක් පිනිය කලාඩ කියන්නේ රම් බේස් කොක්ටේල් එකක් මං මෙතනති පොඩි විශේෂත්වයක් දක්කා අපේ බාටෙන්ඩ මහත්තයා රම් කම්බිනේෂන් එකක් යස් කරා බකාඩි රම් එකයි මැලිබුරම් එකයි රම් කම්බිනේෂන් එකට අමතරව මෙතන තවත් විශේෂත්වයක් තියෙන අනිවාර්ය මෝගලොත් ඔබ්සර් කරන්න ඇති මේ බකාඩි රම් එක කූල් කරලා තියෙන්නේ දැන් ඇඩ් කරගන්න යන්නේ පයිනපල් ජූස් එක පිනිය කොලාඩවලට නැතුවම බැරි දෙයක් පයිනපල් ජූස් තවත් විශේෂත්වයක් පාවිච්චි කරපු කොකනට් ක්‍රීම් එකත් කම්බිනේෂන් එක ඒක හින්දම තමයි කියන්නේ බාටෙන්ඩිං කියන්නේ වෙනම ආට් එකක් කිය එක වෙනමම භාවනාව හැම තැනකදීම ඔයාට එකම දේ අත්විඳින්න හම්බෙන්න විවිධත්වයම තමයි අත්විඳින්න පුළුවන් බා එකක් ඇතුළේ ඒක විඳින්න නම් ඔයා බා එකකට යන්න ඕන පුරුදු ස්වීට්න එක sugar cane syrup පිනේ කොලාඩ කියන කොක්ටේල් එක ෂේක් මෙතඩ් එකට හදන්නත් පුළුවන් එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරලා හදන වෙලාවලුත් තියෙනවා මේ වෙලෙදි පාවිච්චි කරේ ෂේක් කියන මෙතඩ් එක විවිධත්වය හැමතැනම කලින් කොක්ටේල් එක ෂේක් කරපු ෂේකින් ස්ටයිල් එකට නෙමෙයි මේ වෙලේ ෂේක් කරන්නේ ඩ්‍රින්ක් එකට අයිස් ඇඩ් කරලා සර්ව් කරන්න තියෙන්නේ ඩ්‍රින්ක් එක රෙඩි ගානිෂ් එක විදිහට මෙතනදී පාවිච්චි කරා ඔරේන්ජ් ස්ලයිස් එකක් චෙරි සහ මින්ට් ස්ප්‍රිග් එකක් අපේ සකන් කොක්ටේල් එක රෙඩි කොක්ටේල් එක නම Uy, piña colada. සැමස් අපේ තර්ඩ් කොක්ටේල් එක වුණේ බ්‍රැන්ඩි ඇලෙක්සන්ඩ එකක් බ්‍රැන්ඩි ඇලෙක්සන්ඩ කියන්නේ ක්‍රීම් කොක්ටේල් එකක් මේ ක්‍රීම් කොක්ටේල් එකෙන් තමයි අපේ සබස්ක්‍රයිබර්ස් ලගේ ගේම් එක ස්ටාර්ට් කරන්නේ මේ වීඩියෝ එකට පහලින් බ්‍රැන්ඩි ඇලෙක්සන්ඩ එකක් හදන්න පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ස් ටික කමෙන්ට් කරන් යන්න තමයි ගේම් එක විදිහට තියෙන්නේ අපි කමෙන්ට් කරන කට්ටියට පොඩි ගීවවේ එකක් රෙඩි කරලා තියෙනවා ක්‍රීම් කොක්ටේල් එකක් එහෙම නැත්නම් ඩිසර්ට් කොක්ටේල් එකක් විදිහට බ්‍රැන්ඩි ඇලෙක්සැන්ඩර් එක අඳුන්වනවා මේ කොක්ටේල් එක ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙන්නේ 20 වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ විතර කටකතා වලින් පැවතගෙන යන ආකාරයට මේ ඩ්‍රින්ක් එක මුලින්ම හදලා තියෙන්නේ 1922 දී කියලා තමයි කියන්නේ ලන්ඩන් වල තිබ්බ වෙඩින් එකක් ප්‍රින්සස් මේරි සහ වයිකවුන්ට් ලසෙල් කියන දෙන්නගේ වෙඩින් එකේදී මුලින්ම මේක හැදුනා කියලා තමයි කටකතාවල තියෙන්නේ නම්
අමතක කරන්න එපා අපේ සබස්ක්‍රයිබස් ඒගැන ඔයාලට ගේම් එක පටන් අර ගෙන තියෙන්නේ වීඩියෝකට පල්ලහැයින් ආයමත් මතක් කරනවා කමෙන්ට් කරන්න බ්‍රන්ඩි ඇලෙක්සන්ඩ එකක් හදන්න පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ස් මොන ありがとうございます。 අපේ පාටෙන්ඩ මහත්මයාගේ නම තකුමි උදසකි සාන් はい。 අපි ලංකාවෙන් එයාගේ බායකටාව එයාගේ බායකේ ඒගොල්ලොන්ගේ ඔරිජිනල් කොක්ටේල් එකක් ටේස් කරන්න ඒකට කෘතගුණ දැක්වීමක් වශයෙන් අපි ලංකාවෙන් ගෙනාපු はい。Thank you. ඉන්ග්‍රීඩියන්ස් වගයක් ස්පයිසස් වගයක් එයාට තෑගි කරනවා ස්පයිසස් you have Sri Lankan Ceylon cinnamon inside it and nutmegs cloves and some cardamom as well so I think you can use for your cocktails in future arigato අපේ බාටෙන්ඩ මහත්තය ජපානේ තකුමේ උදසකිසාන් අපි එයාට අරගෙන ගිය ලංකාවෙන් අපිට ගෙනියන්න තියෙන හොඳම ස්පයිසස් ලංකාවේ ස්පයිසස් වලට කොච්චර ඩිමාන්්ඩ එකක් තියෙනවද කියලා අපි ඒවෙල ඇස් දෙකටම දැක්කා අපේ බාටෙන්ඩ මහත්තය කියපු විදිහට නම් අපි එයාට තෑගි කරපු විදිහ කොලිටිය එකක් තියෙන ස්පයිසස් ජපානය තුළේ ටිකක් හොයාගන්න අමාරුයි කියලා තමයි කිව්වේ අපිට ඕන කරලා තියන්නේ අපේ කොලිටි දේවල් ලෝකෙට ගෙනියන ගම ලෝකෙ තියෙන දේවල් අපේ කට්ටියටත් ගෙනල පෙන්න්න එක නිසා හැමෝටම ආරාධනා කරන්නේ අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න Cheers to us.